ජනවාරි 8 වෙනිදා මේ රටේ වෙනසක් කරන්නට ඒකාධිපති දූෂිත රාජපක්ෂ පාලනය පරාජය කළා පෞල් පාලනය අවසන් කරන්නට ඔබේ දායකත්වය මම ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අපි සියලු දෙනාම මේ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවන්නට ඡන්ද දෙන්න ඕනේ. ඔබට යුරෝපෙන් ඉඳගෙන ඡන්ද දෙන්න බැරි නම් කරුණාකරලා ඔබේ නෑදෑ හිතවතුන්ටත් මිත්‍රයන්ටත් මේ ලංකාවේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්නට අංශයා ලකුණ ළඟින් කතිර ගහන්නට කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා. සර්වජන ඡන්ද බලය සම්පූර්ණයෙන්ම අඩපණ කරලා තියෙන්නේ. අධිකරණයේ ස්වාධීනත්වයක් නැහැ. මාධ්‍ය මර්ධනය කළා. පාර්ලිමේන්තුව බාල්දු කළා. අද මේ රටේ පාලනයේ තියෙන රාජපක්ෂ රෙජිමේට එක පවුලකට ඒ වටේ ඉන්න එන්චයිලට ඔබේ අනාගතේ මේ අයට බාර දෙන්න ලෑස්තිද? ඒ අයගේ දූෂණය නිසා, ඒ අයගේ ඒකාධිපති පාලනය නිසා අද මේ රට පිරිහිලා තියෙනවා. තරුණයන්ට රැකියාව නැහැ. ජීවන බර දිනෙන් දින වැඩි වෙනවා. ගොවි දීවර ජනතාව අනාගතයක් තියනවද කියන එක ප්‍රශ්න කරනවා. ඒ ප්‍රදේශවල ආදායම් මදි නිසා තමයි ඔබ බොහෝ දෙනෙක් යුරෝපයට පැමිණලා ඉන්නේ. සමහර අය දුක් විඳමින් මේ වගේ මුදල් හොයාගෙන ගෙදරට යවන්නේ. ලංකාවේ මීට වඩා හොඳ තත්ත්වයක් තිබුණා නම් ඔබ කොටසක් ලංකාවේ සිටිනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි අනාගතය ගැන හිතන්න ඕනේ. අපේ රටට අපි ජීවත් වෙන්න ඕනේ. පිටරට ගිහින් වැඩ කරත්, විදේශ රැකියාව කරත් විශේෂයෙන්ම ලංකාවේ අන්තිමට අපි ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා තමයි මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේ සහයෝගය අපිට දෙන්න කියලා. යුරෝපයේ වැඩ කටයුතු කරන සේවය කරන ඔබ සියලු දෙනාටම මම එක කාරණයක් කියන්න කැමතියි. විදේශ රැකියා ආරම්භ කරේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආණ්ඩුව. 2002 2003 ඉතාලිය සමග අපි සාකච්ඡා කරා මේ රැකියාව වැඩි කරන්නටත් ඒ වගේම ආරක්ෂා කරන්නට. යුරෝපයේ අනික් රටවල එක්කත් ඒ වගේම අපි සාකච්ඡා කරා. අන්න ඒක ඉදිරියට ගෙනියනවා.